මිහින්තලේ වලහා නොහොත් රිලවා ආනුභාව සම්පන්න අනුබිදු මුහුදු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකා ධවරණී තලයට වැඩම කරලා බුදුදහම බුදු සසුන පිහිටවපු තැන. එතන ඉන්නේ දේවදත්තේ. එතන ඉන්නේ වනචරේ. එතන ඉන්නේ තක්කඩියේ. එතන ඉන්නේ කුපාඩියේ. සල්ලි වලට පෙරේතකමේ සිවුරු දාගෙන ඉන්න ආත්ම ලාභය වෙනුවෙන් තමන්ගේ ආත්ම ලාභය වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් කරන තිරිසනෙක්. මෙරටේ මහා නායකලා බුදි එකෙක් කතා කරන්නේ. මුන්ගේ හැම එකාගේම නීතිය පොඩි හාමුදුරුවන්ට විතරයි. පොඩි එකෙක් මොනවා හරි පොඩි වරදක් කළොත් ඌ ගෙදර. හැබැයි මුන්ගේ ධනයට, මුන්ගේ බලයට, මුන්ගේ නිලයට දේශපාලන හැම දේශපාලකෙක්ම මුන් පිටිපස්සේ ඉන්නේ. එකෙක් කතා කරන්නේ. ප්‍රේමදාසගේ ගෝලයා, රනිල්ගේ හිටපු ගෝලෙක්, දැන් නෑමොලයා අනාගත වෙන්න ජනාධිපති, කවදාවත් නොවන ජනාධිපති නාමල් රාජපක්ෂ එතන, විපක්ෂයේ ඔක්කොම හොරු සෙට් එක, රොසාන් රණසිංහ ඔක්කොම හොරු සෙට්, එදිලි ජයවීර සේරම හොරු සෙට් එක ඉන්නේ අද රිලවලක. වලවා හැංගුණේ ධම්මරතන හොද්ද බඩුකාරයෙක්. ඉතින් හැමිලනේ උන්ට බඩුකාරයනෝ කියා මොකක් කියද උපාසක කියන්නද? බෝධිසත්ව කියන්නද? නෑනේ. හතර වටේම ගම්මාන පිටින් තියාගෙන ඉන්නේ. ගෑණි ඉන්නවා, හොර ගෑණි ඉන්නවා, දුවලා ඉන්නවා. හරි? පින්තූරත් එක්කම තියෙනවා. ඒ පින්තූර බලන්න පුළුවන්. හරිද? මුන් කනිකරම අපතයෝ. ඌම පිළිගන්නවා ඌ වනචාරියා කියලා. වනචාරි නෙමෙයි වනචරයා. මේ ආණ්ඩුවත් එක්ක මූට පුදුම වෛරයක් තියෙනවා. පහුගිය කාලේ හැංගිලා හිටියේ. මූ අනිවාර්යයෙන් අත්අඩංගුවට ගන්න ඕන. මුන් තන්නි කරම මුන් අත්අඩංගුවට ගන්න ඕන. මුන් මේ රටට සාපයක්. මේ බල්ලෝ බුදුදහම වනසනවා. හරි? උන්ට කාලා ඉන්න බෑ, නිකන් හම්බෙන්නේ. රජවරු දුන්න කුඹුරු වතු පිට තියෙනවා. මිනිස්සු පොසොන් එකට ඇවිල්ලා කෝටි ගාණක් දීලා යනවා. මුන් වගේ ඉන්න මුන් ඉන්න තැන් වලට සල්ලි දාන්න එපා. මිහින්තලේ වගේ ජඩයෝ ඉන්න තැන් වලට සල්ලි දාන්න එපා. සල්ලි දාන්න ඕන රජමහා විහාරයක් වුණත් රටට සමාජයට යහපතක් වෙන තැනකට. දුප්පත් මිනිසුන්ට උදව් කරන තැනකට. පොඩි මිනිහාගේ දුක තේරෙන තැනකට තමයි මිනිස්සු ගිහින් උදව් කරන්නේ. මුන් තනිකර පෙලාවකට මහා මහේන්ද්‍ර ප්‍රසාදිනී, ලාල්කාන්ත මරේ මරු, ලාල්කාන්ත ටොපේ ටොප් කොන්ද පණ ඇති මිනිහෙක් කියන්න ඕන එක අපි වගේ බක්කාලා කියලා දානවා. ලාල්කාන්ත ජනාධිපතිවරණයට කලින් මට කතා කරා මම එන්නම් හාමුදුරුවෝ එක වීඩියෝ එකක් කරන්න කියලා. හරි? ඒ වගේ හොඳ මිනිස්සෙක්, නිහතමානී මිනිස්සෙක්, ගැමි මිනිස්සෙක්. ඌට අර උලපනේ සුමංගල කියන පාදට සක්කිලි බල්ලා, අවජාසක වේපුතා. හරි? රටේ පවට උපන්න කාලකන් කියන අටපාස් ලාල්කාන්තයලු කසිපු පොට්ටවල හිටියලු. උඹලා හිටියේ බඩු පොට්ටවලද? රැට පොඩි උන්ගේ අහවල් එක අතකගා ඉන්න අපි නොදන්න මගුල සමරිසිලු. මේවා මේ රටට අරුම පුදුම දේවල් වලද? මේ රටට අරුම පුදුම දේවල් නෙමෙයි ඔය. හරි? උඹලා තමයි වැඩියම සමරිසි මේක සමලිංගික සේවනය මේක ව්‍යාප්ත කරලා දෙන්නේ උඹලා. සමරිසි ප්‍රජාවටත් නැති ගායක් තමයි තොපිට දියේ. හරි?